ඔයා රට යනවනම් හරි මාස ගානකට වාහනය නවත්තලා තියෙනවනම් ආපහු ඇවිත් ස්ටාර්ට් කරද්දී එන්ජිමටයි ටයර් වලටයි ලොකු හානියක් වෙලා තියෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න වාහනය දාලා යන්න කලින් මේ පියවර පහ අනිවාර්යයෙන්ම කරන්න. අංක 1 බැටරිය ගලවන්න. කාලයක් තිස්සේ වාහනය දුවන්නේ නැත්තම් බැටරියේ ඍණ අග්‍රය නෙගටිව් ටර්මිනල් ගලවලා තියන්න. එතකොට බැටරිය බහින එක ඩ්‍රේන් වීම වැළකෙනවා. අංක 2 හෑන්ඩ් බ්‍රේක් අදින්න එපා. ගොඩක් අය කරන ලොකු වැරද්දක් මේක. මාස ගානක් හෑන්ඩ් බ්‍රේක් ඇදලා තිබ්බොත් බ්‍රේක් පෑඩ් සහ ඩිස්ක් එක මලකඩ කාලා එකට ඇලෙන්න පුළුවන්. ඒ වෙනුවට රෝදවලට කොටයක් තියන්න. වාහනය ගියර් එකක P හෝ ෆස්ට් ගියර් දාලා තියන්න. අංක 3 ටයර් ගැන හිතන්න. එකම තැනක වැඩි කාලයක් වාහනේ බර වැටිලා තිබුණම ටයර් වල හැඩේ වෙනස් වෙලා ෆ්ලැට් ස්පොට්ස් හැදෙනවා. ඒ නිසා වාහනය නවත්තන්න කලින් ටයර් වලට નિયમિત ගානට වඩා පොඩ්ඩක් වැඩිපුර හුලං ගහන්න. අංග 4 ෆුල් ටැංක් කරන්න. ටැංකියේ හිස් ඉඩ තිබ්බොත් එතන තෙතමනිය මොයිස්චර් ඇති වෙලා ටැංකිය ඇතුලෙන් මල කඩ කන්න පුරුවන්. ඒක නවත්තන්න හොඳම දේ තමයි ෆුල් ටැංක් කරලා තියෙන එක. අංග 5 මීයන්ගෙන් පරිස්සම් වෙන්න. මේක ලොකුම විනාශයක්. වාහනය දිගටම එකතන තිබ්බම මීයෝ ඇවිත් වයරින් එක කනවා. ඒ නිසා එන්ජින් බේ ඇතුලේ නැෆ්තලීන් බෝල දාන්න. තව දන්න විදි තියෙනම නම් කියන්න. පුළුවන් නම් සති දෙකකට සැරයක් කාවහරි ලවා වාහනය විනාඩි 15ක් ස්ටාර්ට් කරලා තියන්න කියන්න. එහෙම කරන්න කෙනෙක් ඉන්නවනම් කරන්න ඕන පිළිවෙලත් කියන්නම් ඉස්සරහට.